මැසේජ් කරාට මගුල් නටන්න ගියේ නෑනේ මං. අහලා තියනවද එහෙම? Hello, baby. I miss you. ටීචර් ඇවිල්ලා බෝඩ් එකේ ලිව්වලු සෞඛ්‍ය ටීචර් එදා මාතෘකාව ඇටසැකිල්ල ලිව්වලු බෝඩ් එකේ ඇටසැකිල්ල ළමයි ඉතින් මුන්ගේ බලන්න මම මචං ජෙනරල් නොලෙජ් එක දැන් මුන් මේක දන්නවද කියලා රයිට් මේක තියන අත උස්සන්න එකෙක්වත් නැහැලු මචං ඉන්නවලු පිටිපස්සේ එකෙක් එහෙම අත දානවා වන් කොච්චර හොඳද අර පුතා කියන්නේ නෑ ටීචර් මේ මට නෑ මට නෑ ටීචර් මේ අපේ තාත්තට තිබ්බ ටීචර් හිරේ ඉන්න කාලේ ඔව් ටීචර් අපේ තාත්තට හිරේ ඉන්න කාලේ මොකද්ද ඕක ටීචර් ටීචර් මෙහෙම බැලුවල් බෝඩ් එක දිහා ටීචර් ඉර දින මචං ඇට සැකිල්ල වෙනකොට ඇට කැසිල්ල කියලා ආපහු කුණුවරප කියලා කුණුහරප කියලා කියන්නේ තෝගේ අම්මට කියලා නම් කිව්වේ නෑ. එන මොකද කිව්වේ? වේසික පුතා කියලා කිව්වා. වේසික පුතා කියලා කිව්වා. අනුන්ගේ හස්බන්ඩ් කෙනෙකුට ආදරය කරලා නෑ. ආදරය කරලා බලන්නකො ආසයිතේ. මේ ඔය හෙල්මට් එක දාන්න නගිනවද ඉක්මනට? නැත්නම් හෙට තමයි දන්සලට යන්න වෙන්නේ. අනේ මට බෑ හෙල්මට් දාන්න. අම්මට හුඟක් බඩගිනි මේ. ඕක දාන්න නගිනව ඉක්මනට. මගේ හෑර් ස්ටයිල් එක අවුල් වෙනවා. අනික 3000ක් විතර ගියා මේක හදාගන්න. මේ ගෑණි මගේ අග උස්ස ගන්න නැතුව ඕක දානවද නැද්ද? පදින කෙනා පරිස්සමෙන් පදිනවා නම් හෙල්මට් දැම්ම නැහැ කියලා මොකද අනේ වෙන්නේ? වෙන්නේද? උඹලගේ තාත්තා ඒ කාලේ පරිස්සමෙන් වාහනේ පැද්දට හෙල්මට් දාපු නැති නිසා තමයි තෝ වගේ එකක් හම්බෙලා තියෙන්නේ. දාගනින් ඕක. සුටුස් කාලා ඇල්ලුව තන්නු සාරි ගම ගපද දැන් ඉන්න සමහර වේසාවෝ කරන්න පුළුවන් කුපාඩිකන් ටික ඔක්කොම කරලා වටේ ගිහිල්ලා කරන්න පුළුවන් ජරාවර ටික ඔක්කොම කරලා දාවර බඩු කරගහලා අන්තිමට හොයන්නවත් බලන්නවත් එකෙන් නැති වුණාම උන් කියනවා අනේ මට ડિප්‍රෙෂන් කැරි පොන්නෝ උඹලට වෙලා තියෙන්නේ ඕකනේ උඹලා කාලා කන්නේ වෙලා තියෙන්නේ මම වගේ බිස්නස් එකක් ඊටපන් මේ උදේ පාන්දර බිස්නස් එකක් කරගන්න හදන වෙලාවේ ඒ උනාට බං උඹලට හෙන ගහනවා බං ඔය කරන වැඩවලට ලොන්ට එයා ලස්සන වෙන්න ඕනේ. එයා උස්ස වෙන්න ඕනේ. එයාගේ දිග වෙන්න ඕනේ. මං අහලා තියෙනවා බබ්බේ රෝමේ තියෙන පිළිම ගෑනුන්ට ආදරේ කියලා. අවංකයිලු.